මේක තමයි අපේ මෙහෙම ගානක් ආවොත් වීඩියෝ සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක. මේකේ මම තෝරගත්තේ රොයල් එකේ 29 වෙනි MCQ එක 2026 third term test එකේ. එතකොට මේකේ කියලා තියෙන විදිහට x හා y කියලා සර්ව සමස්කන්ධ දෙකක් ස්කන්ධය රහිත දුන්නකින් මෙහෙම සෙට් කරලා ඊට පස්සේ මෙහෙම කම්බි කෑල්ලක් දාලා මෙහෙම දෘඩාධාරකයකට සෙට් කරලා තියෙනවා. අපෙන් අහන්නේ යම්කිසි මොහොතක මෙන්න මේ කම්බි කෑල්ල කැපුවට පස්සේ මේ x ගේ y ගේ ත්වරණයන් මොනවාද කියලා. ඒ වගේම මම තව දෙයක් දැක්කා ඔය ස්කූල් පේපර්ස් වලයි පළාත් පේපර්ස් වලයි මේ පාර ඔය දුන්නු සම්බන්ධ ගණන් කීපයක්ම ඇවිල්ලා තිබ්බා. එතකොට ඔළුවේ තියන් යන්න සමාන්තර ගත දුන්නු දෙකක් නම් ධ්‍රුණීයද එකතු වෙනවා. ඊට පස්සේ එක යට අගය දාලා ගන්න ඕනේ ශ්‍රේණිගත දුන්නු දෙකක් නම්. ඒවත් ඔළුවේ තියන් යන්න සමකය ගන්න විදිහ. හරිද? එතකොට මේකෙදී මම කියලා දෙන පොයින්ට් එක තමයි මුලින්ම දැන් මේ පද්ධතිය සමතුලිතතාවයනේ බන් තියෙන්නේ. ඔයා මුලින්ම කරන්න මේ වගේ ගානක බල ටික මාක් කරගන්න. මේ අපි හිතමුකෝ මුන් දෙන සර්ව සමස්කන්ධ නම් මුන්ගේ ස්කන්ධය මම හිතන්නම් සිම්පල් mg කියලා. මුන්ගේ ස්කන්ධයත් ඉතින් මම ගන්නවා සිම්පල් mg කියලා. ඔක තමයි මුලින්ම කරන්න ඕනි දේ. ඒ වගේම මේ දුන්න අපිට පේන දේ තමයි දෙපැත්තට මෙහෙම කියන්නේ දෙපැත්තට කියන්නේ මේ දුන්නේ එල්ලිලා ඉන්නේ මූ විතරයිනේ බං. දුන්නේ එල්ලිලා ඉන්නේ මූ විතරයි. ඒ හින්දා මේ දුන්න පල්ලහැට ඇදිලා තියෙන දුන්නේ බලය වෙන්නෙත් mgම තමයි. ඒ කියන්නේ මේ දුන්න මේ mg ගෙන් ඇදිලා තියෙන හින්දා අර f සමානයි kx දානවා නම් එච්චර දෙයක් මේක කරන්න ඕනේ නැහැ ඇත්තට. මෙයා ඇදිලා තියෙනවා සිම්පල් mg ප්‍රමාණය. ඇදිලා තියෙන්නේ කොයි පැත්තටද? මේ දුන්නේ එතකොට ප්‍රත්‍යස්ත බලය වෙන්නේ mg. හරිද? මේකේ වැදගත් දේ තමයි මූ මෙහෙට ඇදිලානේ තියෙන්නේ. අපි දන්නවා දුන්නක් කිව්වහම ඒ දුන්න තෙරපන්නත් පුළුවන් අදින්නත් පුළුවන්. එතකොට ඔය තෙරපුවත් ඇද්දත් දුන්නේ දෙපැත්තෙම හටගන්න එකම බලයක් නේ. ඒක ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේක ඇදිලා තියෙන දුන්නක් හින්දා මූ මත මේ දුන්න මොන වගේ දිශාවකට බලයක් දායිද කියන එක වැදගත්. කොහිතන්න මේක ඇදිලානේ තියෙන්නේ. එහෙනම් මූ මත මේක උඩ දිශාවට තමයි mg එක දාන්නේ. මේ mg කියන මේ ප්‍රත්‍යස්ත බලය මූ මතත් යදෙනවා මූ මතත් යදෙනවා. මූ මත යදෙන්නේ ඉහළ දිශාවට. ඊට පස්සේ මූ මත එහෙනම් යදෙන්නේ මෙන්න මේ පල්ලෙහැ දිශාවට. ඒ කියන්නේ මේ දුන්න දැන් මේ ස්පින් එක මේ වගේ ආරම්භක දිගක් තිබ්බනම් දැන් මේ ස්පින් එක ඇදිලා තියෙන්නේ කොහොමද? එතකොට අපි දන්නවා ඇදිලා තියෙන ස්පින් එකක් මොකද්ද කරන්නේ? ඔහොම දුන්න දිශාවට තමයි බලයන් දෙක. අර දැන් ඇදිලා තියෙන්නේ හින්දා දෙපැත්තේ ඉන්න උන් දෙන්නව අදින්න තමයි හදන්නේ. ඔය හිතන්නකෝ මේ ස්පින් එක සංකෝචනයක්. එහෙම නැත්නම් මේක ලං වුණා නම් ලං වෙලා තිබ්බනම් මොකද්ද වෙන්නේ? මෙහෙම දෙපැත්තට තමයි බලය දෙන්නේ. ඔයගොල්ලෝ නිකන් ස්පින් එකක් අරගෙන හරි බලන්න මොකද්ද වෙන්නේ කියලා මේක තේරෙන්නේ නැත්තම්. තේරෙනව නේද? හරි. ඔහොම තමයි කතන්දර. ඊට පස්සේ අපෙන් අහන්නේ මේක කපනවලු. බලන්න ඔයාට දාගන්න පුළුවන් මේ කම්බිය ආතතිය මාක් කරගන්න පුළුවන්. අපි දාමු මේ කම්බිය ආතතිය. එතකොට mg දෙකක් මෙල්ලිලා ඉන්නේ මේ කම්බියෙන් ඉඳලා ඉහළ පැත්තට තියෙනවා t සමානයි 2ක් mg. දැන් එකපාරම මේ කම්බිය කැපුවට පස්සේ බම් මොකද්ද වෙන්නේ? මේ ආතතිය ටක් ගාලා ශනිකව t සමානයි බිඳුවක් බවට පත් වෙනවා. ශනිකව t සමානයි බිඳුවක් බවට පත් වුණා කියලා බන් තාම මේ දුන්න දන්නේ නැහැ. දුන්න එක පාටම මුල් දිගට පත් වෙන්නේ නැහැ. මුල් දිගට පත් වෙන ටික වෙලාවක් යනවා. එහෙනම් මේ t සමානයි බිඳුව වුණාට තාමත් අර දුන්නේ තියෙන බල ටික රැඳිලා තියෙනවා යම්කිසි මොහොතක. යම්කිසි කාලයක් දක්වා මේ දුන්නේ තියෙන බල ටික රැඳිලා තියෙනවා. එහෙනම් දැන් මොකද්ද වෙන්නේ? මූ මත එහෙනම් අනිවාර්යයෙන්ම අපි පල්ලෙහාට දාලා බලමු f සමානයි ma. දැන් කලින් 2 mg ට මේ 2 mg සමාන වෙලා තිබ්බා. දැන් උඩ 2 mg නැති වෙලා ගියා. එහෙනම් පල්ලෙහාට තමයි තියෙන්නේ අසන්තුලිත බලය. එහෙනම් පල්ලෙහාට f සමානයි ma දැම්මම 2 mg තමයි f සමානයි m වාරයක් a ඒවනේ අහන්නේ. එහෙනම් මේ y ගේ අපිට එනවා a සමානයි 2g කියලා. ඔන්න y ගේ යන්න පල්ලෙහාට දෙන තොරණය අපි හොයාගත්තා. දැන් ඊට පස්සේ බලන්නකෝ මෙන්න මූ මත. මූ මත දාම් පල්ලෙහාට f සමානයි ma බලන්න. පල්ලෙහාටත් mg එකක් තියෙනවා උඩටත් mg එකක් තියෙනවා. එහෙනම් f කියන්නේ සම්ප්‍රයුක්ත බලය බිඳුවයි නේ. සම්ප්‍රයුක්ත බලය බිඳුවයි. බිඳුව සමානයි m වාරයක් a. ඉතින් මෙතනින් පේනවා m කොහොමද බිඳුවක් වෙන්නේ නැහැ නේ. එහෙනම් මෙතන තොරණය තමයි බිඳුවක් වෙන්නේ. දැක්කද? උඩටයි යටටයි බල ටික සමාන වෙන හින්දා xk මෙන්න මේ xk තොරණය බිඳුවක් වෙනවා. y ගේ තොරණය 2g වෙනවා. එහෙම උත්තරයක් තියෙනවා. මම හිතන්නේ එහෙම තියෙන්නේ 4 වෙනි උත්තරේ xk බිඳුවයි y ගේ 2g. මම හිතනවා ලස්සනට මේ ගාන තේරුණා කියලා. දුනු ගණන් පොඩ්ඩක් බලාගෙන යන්න. ඊළඟ අපි බලමු ඊළඟ ගාන මම මොකද්ද කරන්න කියලා.